තිබිලා තියෙනවා එක් පුද්ගලයෙකුට බිරින්දෑවරු දෙදෙනෙක් සරණ පාවා ගන්න පුළුවන්. බිරින්දෑවරු දෙදෙනෙක් සරණ පාවාගෙන ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන අය මේ කතාව බැලුවට කමක් නැහැ. ඔන්න එක්තරා මැදිවියේ පුද්ගලයෙක් කාන්තාවන් දෙදෙනෙක් සමග ප්‍රේමයෙන් වෙලෙනවා. එයා මේ දෙදෙනාවම විවාහ කරගන්නවා. එක් බිරිඳක් තරුණයි, එක් බිරිඳක් මැදි වයසේ. තරුණ බිරිඳට ඕන වෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයා තරුණ විදිහට ඉන්නවා දකින්න. එයා මොකද කරන්නේ? මේ ස්වාමි පුරුෂයාගේ සුදු කෙස් එකින් එක ගලවනවා විටින් විට. මැදිවියේ ඉන්න බිරිඳට ඕන වෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයා මැදිවියේ පුද්ගලයෙක් හැටියට දකින්න. ඒ කාන්තාව මොකද කරන්නේ? විටින් විට කළු කෙස් ගලවලා ඉවත් කරනවා. මේ ස්වාමි පුරුෂයා මේ දෙදෙනාටම ප්‍රශංසා කරනවා. ඒ වගේම ආදරය කරනවා. අර බිරින්දෑවරු දෙදෙනා නිතර චාටු කතා කියමින් මාරුවේ මාරුවට සුදු කෙස් සහ කළු කෙස් ඉවත් කරනවා. එක් දවසක් උදෑසන ඇහැරිලා බලනකොට අනේ මේ පුද්ගලයාගේ හිසේ එක කෙස් ගසක්වත් නැහැ. Tamanගේ ප්‍රතිපත්ති විවිධ අදහස් ඇති අයගේ අවශ්‍යතාවය වෙනුවෙන් වෙනස් කරන්න සිදුවන අයට මේ වගේ අකරතැබ්බවලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වෙනවා.